එතකොට තමුන්ට පිළිගන්න වෙනවා තමුන් ඔය කියපු කැලුම් මංජිත නෙමෙයි ස්ලිප් එකේ සඳහන් කෙවින් ඩිපොන්සේකා කියලා. තමුන්ගේ ඔය කියන යාළුවෝ ඇඳුම් බත ගෙනාවේ නැත්තම් මෙතන ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙයි මහත්තයෝ. අපිට පුළුවන් ඕන යාළුවෝ ටිකක් ගෙනල්ලා මෙතන ඇරෙස් කරලා විස්තරේ දැනගන්න. නෑ සර් මේ එයාලා ගෙනෙයි මේ එන ගමන් වෙන්න. Sir, give documents ටික දෙන්න. මේ තියෙන තමුන්ට විරුද්ධව තියෙන සාක්ෂි. මට විරුද්ධව සාක්ෂි? මොන වරද්දක් කරාටද ඔෆිසර් මේ මට විරුද්ධව සාක්ෂි දීලා තියෙන්නේ? අරගෙන බලනවා තමුන්ම. මර්ඩර් එක වෙලා තියෙන්නේ 2025 නොවැම්බර් 18. තමුන් ওই වාහනේට කෝල් කරලා තියෙන්නේ නොවැම්බර් 12. නෑ මම අපි වාහනේ බැලුවේ දෙසැම්බර් මාසේ. ඔය තියෙන්නේ වාහනේ අයිතිකාරයට දාපු ඇඩ්වාන්ස් රිසිට් එක. අස්සම් කරලා තියෙන කවුද බලන්න. නෑ මේක වැරදි. මේක ෆේක් ඩොකියුමන්ට් එකක්. දැන් මගේ ට්‍රාන්සැක්ෂන්ස් හැම වෙලේම වෙන්නේ ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන්ස් විතරයි මම කරන්නේ. මෙහෙම ස්ලිප් එකක් තියෙන විදිහක් නෑ. මේවා මේ ෆේක් මේ ඩීටේල්ස් මාරු කරලා හදපු ෆේක් ඩොකියුමන්ට්ස්. ඒ කියන්නේ තමුන් සාමාන්‍යයෙන් ගනුදෙනු කරනවා. ස්ලිප් එක විතරයි වැරදි. එහෙමද? ඔව් සර් මේ මගේ ලෙටර් හෙඩ් එක තියෙන්නේ. ඒ වුණාට මේ තියෙන කාරණා වැරදි. මේක මගේ ලෙටර් හෙඩ් එක තමයි සර්. එතකොට තමුන්ට පිළිගන්න වෙනවා තමුන් ඔය කියපු කැලුම් මංජිත නෙමෙයි ස්ලිප් එකේ සඳහන් කෙවින් ඩිපොන්සේකා කියලා. කෙවින් අපි දැන්වත් ඇත්ත කතා කරමු.